මචං මිනිස්සු බල්ලු බලල්ලු ගෙනත් දානවා පන්සල් වල. ඊට පස්සේ බල්ලු බලල්ලු මිනිස්සුන්ව කනවා, මිනිස්සුන්ගේ සෙරෙප්පු කනවා, මිනිස්සුන්ගේ රෙදි කනවා. මේ කියන බල්ලා පොඩි කාලේ කන්න බොන්න නැතුව පන්සලට ගෙනත් දාපු නකුටු බල්ලේ. හැබැයි මේ බල්ලා කෑවේ මිනිස්සුන්ගේ සෙරෙප්පු නෙමෙයි. පොඩි දරුවෙක්. දවසක් මේ අම්මයි දුවයි පන්සලට එනවා. ඉතින් මල් පහන් පූජා කරද්දි මේ නකුටු බල්ලා ඒ දුවව දකිනවා. හිමින්ට ඇවිල්ලා මේ නකුටු බල්ලා අහනවා අම්මගෙන් ලක්ෂයක් දෙන්න. දුවත් එක්ක ඉන්න දෙනවා. ඉතින් මේ නමට විතරක් අම්මා ඒකට කැමති වෙනවා. කොහොම හරි දුවව කාමරේට එක්කන් යන්න. මේ අම්මට ඔත්තු බලන්න එළියට වෙලා ඉන්නේ. මේ ඔයා ඇහුවේ බෞද්ධයාගේ මුදුන්මල් කඩවන් අටමස්ථානයේ මහා ඇටමැස්සගේ වැඩ ගැන. මේ වගේ උන් ඉන්න රටක දරුවෙක් දහම් පාසල කරවත් යවන්න බයයි නේද ඔයගොල්ලන්ට? පන්සල්, පල්ලි, කෝවිල් මේ හැම තැනකම මේ වගේ සත්තු ඉන්නවා. පොඩි දෙයට උක කටේ තියාගෙන කෑ ගහන විපක්ෂයක්. ගැහණු අපි එක මිටට කියාගෙන ආපු ආණ්ඩුවක්. රටේ දෙවනි පුරවැසියත් කාන්තාවක්. හැබැයි ඒ එක කෙනෙක්වත් මේ ගැන කතා කරේ නැහැ. කාන්තා හා ළමා ඇමති මීට වඩා හොඳ පොල් පිටකින් කපා ගත්තා. මේ නාකි ඇටමැස්සට අවුරුදු 70 වෙනි තමයි මේ අවුරුදු 12ක් වයසදී පුංචි ළමයාත් එක්ක ඉන්න හිතලා මේ ඇටමැස්සව බේරගන්න කළු කබා කාර්යෝ 30කට වඩා ඉදිරිපත් වුණා. නිකන් හිතහන්කෝ අපි මොන වගේ රටක ජීවත් වෙන්නේ කියලා. නිකමට හිතන්නකෝ ඔයාගේ ළමයටත් මෙහෙම වුණා නම් ඔයාට මොනවා හිතේද? ප්‍රශ්නයක් ඉතුරු කරලා මම යනවා.